ආදරණීය දුවේ පුතේ, මං අද ඔයාලට හරිම අපූරු කතාවක් කියලා දෙන්න තමයි ලැහැත්ති වෙන්නේ. ඔයාලට මේ පින්තූරේ පේනවා වගේ මේ පොතේ නම තමයි Me and My Fear. ඒ කියන්නේ මමයි මගේ බයයි. මේක ලියලා තියෙන්නේ සම්මාන ගොඩාක් ගත්ත ෆ්‍රැන්සිස්කා ජේනා කියන ලේඛිකාව. එයා තමයි මේකේ චිත්‍රත් ඇඳලා තියෙන්නේ. දැන් ඔයාලට මේ පොත දිහා බලපුවාම මොන වගේ දෙයක්ද පේන්නේ? ඒකේ ලොකු කවුරු හරි කෙනෙක් ඉන්නවා. තව ගෑනු ළමයෙකුත් ඉන්නවා. තැන් තැන් වල මොනවද තියෙන්නේ? බල්ලෙක් එක්ක යන කෙනෙක් ඉන්නවා. ඔයාලා හිතන්නේ මේ පොත මොකක් ගැන කියලාද? ඔව්. මේකේ බය කියන වචනේ තියෙනවනේ. ඒ නිසා මං හිතන්නේ ඔයාලා හැමෝටම තේරෙනවා මේ පොත බය කියන දේ ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් ඔයාලත් ජීවිතේ කවදා හරි දවසක බය වෙලා තියෙනවද? හරි. බලමු ඒ වගේ බයක්ද අපි මේ පොතේදිත් දකින්න යන්නේ කියලා. මමයි මගේ බයයි. ෆ්‍රැන්සිස්කා සනා. හැම තිස්සෙම මගේ ළඟ පුංචි රහසක් තිබුණා. ඒ බය කියලා පුංචි යාළුවෙක්. කාටද මේ බය කියලා පුංචි යාළුවෙක් ඉන්නේ කියලා ඔයාලට මේ පින්තූර දිහා බලපුවාම පේනවද? අනිත් අයට ඉන්නවා එක එක විදිහේ යාළුවෝ. ඔව්. මෙතන මෙන්න මේ සුදුවට පොඩියට පේන්නේ. ඒ තමයි ඒ. ඒ කියන්නේ හැම තිස්සෙම මගේ ළඟ පුංචි රහසක් තිබුණා. බය කියලා පුංචි යාළුවෙක්. කවුද මේ කතාව කියන්නේ කියලා ඔයාලට දැන් පේනව නේද? බය හැම තිස්සෙම මාව බලාගත්තා. ආරක්ෂා කරා. අපි දෙන්න එකට අලුත් දේවල් හොයාගත්තා. ඒ විතරක් නෙමේ හැම තිස්සෙම අපි එකිනෙකා ළඟින් හිටියා. දැන් මේ පින්තූර දිහා හොඳට බලන්න. බය එයාව බේරගත්ත තැන්. සමහර වෙලාවට අපි දන්නේම නැතුව උඩ තට්ටුවක වැටක් අයිනට ගියාම අපිව වැටෙයිද කියලා බය අපිව ආපහු ඇද ගන්නව නේද? සමහර වෙලාවට මොනවද මේ දෙන්නම එකතු වෙලා හොයාගෙන තියෙන අලුත් දේවල්? ඇඳක් වගේ එකක් යට බලන්න ඒකේ තියෙන අඳුර බලද්දි සමහර වෙලාවට මේ බය වගේ දේවල් පුංචි දරුවන්ට පේනවා. ඒ නිසා තමයි මේ දෙන්න එකතු වෙලා මේ අලුත් දේවල් හොයාගෙන තියෙන්නේ. ඒත් අපි මේ අලුත් රටට ආවට පස්සේ බය තවදුරටත් පුංචියට හිටියේ නෑ. එයා ලොකු වෙන්න ගත්තා. මට එළියට ගිහින් මගේ අලුත් වටපිටාව බලන්න ඕන වුණා. ඒත් බය හෙලවුණේවත් නෑ. මොකද වෙලා තියෙන්නේ දැන් බය ලොකු වෙලා එයා හෙලවෙන්නේවත් නෑ. දැන් මේ ළමයාට ඕන එළියට ගිහිල්ලා එයාගේ අලුත් රටේ අලුත් වටපිටාව ගැන බලන්න. ඒ විතරක්ද මට ඉස්කෝලේ යන්න තියෙන වෙලාවට බයට මාව යවන්න ඕන උනේ නෑ. බය මගේ අලුත් ඉස්කෝලේට කැමති නෑ. ගුරුතුමී මගේ නම වැරදියට කියද්දි එයාට හොඳටම කේන්ති යනවා. ඒත් මන් දන්නවා ඒක අතපසුවීමක් කියලා. විවේක කාලයේදී බය මාව එයා ළඟම තියාගත්තා. අනිත් ළමයි යනවා, සෙල්ලම් කරනවා, එකට ඉන්නවා. නමුත් බය මෙයාව එයා ළඟම තියාගත්තා. මට කාවවත් තේරෙන්නේ නෑ. කාටවත් මාව තේරෙන්නෙත් නෑ. ඉස්කෝලේ ඇරුණාම බයට ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ. කෑම වෙලාවේදී බය එයාට පුළුවන් තරම් කෑම කනවා. දැන් බලන්න සමහර වෙලාවට මේ වගේ බය වගේ සිතුවිල්ලක ඉන්නකොට අපි ආහාර ගන්නකොට උනත් සමහර ලාවට අපි ගොඩක් දේවල් කන්න පුළුවන්. ඒ නිසා තමයි මෙයා කියන්නේ මේ එයාට කණ්ඩවත් හරියට නිවිහැනහිල්ලක් නෑ. මොකද බය එයාව වට කරගෙන ඉන්න නිසා. රෑට මගේ අලුත් කාමරේදී බය මට නිදාගන්න බැරි තරම් හයියෙන් හීන දකිනවා.
දවසෙන් දවස මම තව තවත් තනි වෙන බව දැනෙනවා. බය කියන්නේ ඒ කවුරුත් මට කැමති නැති හින්දා කියලා. එහෙනම් ඉතින් මම මෙහෙට කැමති නෑ. ඒත් මේ මොකද්ද? මගේ පන්තියේ පිරිමි ළමයෙක්ට මට මොකද්ද පෙන්වන්න ඕනලු. වැඩි වෙලාවක් නොයා අපි දෙන්න එකතු වෙලා චිත්‍ර අඳින්න පටන් ගත්තා. විවේක කාලෙදී මට පිරි ළමයාත් එක්ක එළියට ගිහින් සෙල්ලම් කරන්න ඕන. අපි පිට්ටනිය දිගේ දිව්වා. එකපාරටම වැටක් අස්සෙන් බල්ලෙක් අපිට බිරුවා. ආ කියලා කෑ ගහපු පිරිමි ළමයා ඉක්මනට පුංචි අමුතු මොකක්දෝ එකක් පිටිපැස්සේ හැංගුණා. දැන් මේ මොකද්ද පේන්නේ? මේ දෙන්න යනකොට දැන් බයත් යනවා එයාගේ කරේ එල්ලීගෙන නේද? දැන් බය පොඩි වෙලා. නමුත් මේ දෙන්න යනකොට ඔන්න එකපාරටම වැටක් අස්සෙන් බල්ලෙක් බිරුවා. මේ බල්ලෝ බිරනකොට කියලා මේ පිරිමි ළමයා මොකක්දෝ එකක් පිටිපැස්සෙන් හැංගුණා. එයා මොකක් පිටිපැස්සෙන් හැංගුණා කියලාද ඔයාලට පේන්නේ? හරියට හරි. එයාටත් මට වගේම හැංගුණු බයක් තියෙනවා. මං හිතුවේ මට විතරයි එහෙම එකක් තියෙන්නේ කියලා. දැන් මේ ළමයා දැනගත්තා බය කියන එක එයාට විතරක් නෙමේ අනිත් අයටත් තියෙනවා කියලා. දවසින් දවස බය පුංචි වුණා. ඉස්කෝලේ ඉස්සර වගේ අමාරු නෑ දැන්. හැබැයි හැම දෙයක්ම තේරුම් ගන්න එක තාම ලේසි නෑ. ඒත් මට පෙනුණා හැමෝගෙම බයක් තියෙනවා කියලා. මොකක්ද එයාට පේන්නේ? එයාට විතරක් නෙමේ හැමෝම මේ බලන්න පන්ති කාමරේ ඉන්න හැමෝ තුලම පුංචි පුංචි බයක් තියෙනවා. දැන් ඔයාලගේ ජීවිතේ වුණත් බලන්න ඔයාලටත් එහෙම පුංචි පුංචි බයවල් තියෙනවද? සමහරු සත්තුන්ට බයයි, සමහරු උස් තැන්වලට බයයි, සමහරු වාහනවල සමහර තැන්වල යන්න බයයි. මේ වගේ හැමෝ තුළම පුංචි පුංචි බයවල් තියෙනවා. එතකොට බය කියන එක තව දුරටත් එයාගෙම රහසක් නෙමේ. දැන් මේක හැමෝගෙම රහසක් කියලා එයාට තේරුණා. ඒ වුණාට සමහර වෙලාවට අපි එකතු වෙලා සෙල්ලම් කරනවා. හැමෝ තුළම එක එක විදිහේ එක එක જાතියේ බය තිබුණට අපිට එකතු වෙලා සෙල්ලම් කරන්නට අපිට එකතු වෙලා දේවල් කරන්නට ඒකෙන් බාධාවක් නැහැ. මේ බලන්න බයත් සෙල්ලම් කරනවා එක එක විදිහට චිත්‍රත් අඳිනවා. මේ තමයි පුතේ දුවේ මට ඔයාලට අද කියන්නට ඕනුණු කතාව. මේ පොතේ නම මමයි මගේ බයයි. දැන් ඔයාලත් ජීවිතයේ එක එක අවස්ථාවලදී මේ බයවල් වලට මුහුණ දෙනවා නම් හොඳම දේ තමයි අනිත් අයට කතා කරන්න, අනිත් අය දිහාත් බලන්න. එතකොට ඔයාලට තේරෙන්න ගන්නවා මේ බය කියන එක හැම කෙනෙක් තුළම යම් යම් මට්ටම් වලට තියෙනවා. එතකොට මේ ලෝකේ බය වෙන්නේ ඔයා විතරක් නෙමේ. සමහර ලාවට ඔයා සත්තුන්ට බයයි නම් ඔයා හිතනවා අයියෝ මගේ පන්තියේ ඉන්න අනිත් ළමයි ඔක්කොම සත්තුන්ට කැමති, මං විතරයි සත්තුන්ට බය. නමුත් ඔයාට විවිධ තැන්වලදී සත්තුන්ට බය ගොඩාක් ළමයි හම්බෙයි. ඒ නිසා හැම කෙනෙක් තුළම මේ තියෙන බය කියන එක තේරුම් ගත්තාම අපිට සමාජයේ ජීවත් වෙන්න ලේසි වෙයි. මං හිතනවා ඔයාලා මේ කතාවට කැමතියි කියලා. මේකෙන් ඔයාලගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ නැති කියලා. අපි ආයෙ පාරක් මේ වගේ ලස්සන කතාවකින් හම්බෙමු. බොහොම ස්තුතියි.